මීට කල්ප 92කට පෙර පුස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. මේ පුස්ස බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එදා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දීර්ඝ ආයුෂ තිබිච්ච කාලයක් මුළු දඹදිව් තලයේ පුරා වැඩම කරමින් අසංකීය ගණන් සත්‍යයන්ට උතුම් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් මේ සත්‍යයන්ට නිවන් මඟ දේශනා කරන්නට යෙදුණා. එදා මේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගණිය තමයි අඹපාලිය. එදා ඒ කාලේ නැගණිය. එතකොට හිතන්න කල්ප 92කට පෙර මේ ලෝකෙ පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා උපදින්න පෙර සසරේ මොනතරම් වාසනාවක් මතුවෙච්ච ආත්මයක්. ඒ බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒ පවුලේ බොහෝ පිරිස නිවන් අවබෝධ කරා. හැබැයි එදා ඒ නැගණියට තිබුණේ නිවන් අවබෝධ කරගන්න අදහසක් නෙමෙයි. නැගණියට තිබ්බේ ලස්සන ශරීරයක් ඇතුව උපදින අදහසක්. දුටු දුටුවන් තමන්ගේ රූපයට වසඟ කරගන්න ලස්සන රූප ස්වභාවයක් ලබන අදහස තමයි තිබුණේ. නිවන් දකින්න නෙමෙයි. එදා පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට බොහොම සද්ධාවෙන් දානීය සකස් කරලා දම් පිරිනමන. දානීය පූජා කරලා පුස්ස බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනාවක් සිදු කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට අද මම මගේ මතින් මේ පිරිස එකතු කරගෙන බොහොම ප්‍රණීත විදිහට දානීය පූජා කරා. මේ දානමේ පිනෙන් මට උපෝපං ආත්ම භාවවල දිව්‍යාංගනාවක් වගේ ලස්සන ශරීරයක් පහළ වේවා. ලස්සන රූප ස්වභාවයක් පහළ වේවා. දුටු දුටුවන්ගේ නෙත් වශී කරන රූපයක් ඇතුව මට උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. එතකොට බලන්න බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා ඉපදිලා නිවන් දකින්න වීරිය වඩන්න පුළුවන්කම නිවන් දකින්න උත්සාහ කරන්න පුළුවන්කම තියෙද්දි එදා දානයක් දීලා පවා ප්‍රාර්ථනා කරේ නිවන නෙමෙයි තමන්ට ලස්සන රූප ස්වභාවයක් ලැබේ. බොහෝ වෙලාවට මේ කාන්තාවන් රූපයට ඇලුම් කරන. ඒ නිසා ධර්මයේ පෙන්නනවා මේ කාන්තාවන්ට කාන්තා ආත්මෙන් අතමි දෙන්න පවා අපහසු වෙන්නේ. උපෝපං ආත්ම භාවවල කාන්තාවක් හැටියටම දිගින් දිගටම උප්පත්තිය ලබන්න හේතුව ඒ කාන්තාව කාන්තා ශරීරයට කාන්තා ඇඟපසඟවලට ඇලුම් කරන. ඒ නිසා එදා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා ඉපදිලා ඒ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරා සසරේ උපෝපං ආත්ම භාවවල තමන්ට බොහොම ලස්සන රූප ස්වභාවයක් ලැබේවා කියලා. ඒ පිනෙන් දෙව්ලොව මනුලොව ඉපදී කල්ප ගණන් බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ ශරීරයක් ඇතුව ඉපදුණා. බොහෝ සැප සම්පත් ඇති පවුල්වල ඉපදුණා. දිව්‍ය ලෝකේ ඉපදුණා. ඒ සියලු දෙවිවරු දිව්‍යාංගනාව අතර මේ දිව්‍යාංගනාවගේ රූප ස්වභාවය බැබලෙන්න පටන් ගත්තා. මේ විදිහට සැප සම්පත් විඳමින් ඇවිල්ලා මීට කල්ප 91කට පෙර එදා 92කට පෙර තමයි පුස්ස බුදුහාමුදුරුවෝ පහළ වෙලා ওই පින්කම කරලා ප්‍රාර්ථනාව කරන්නේ. ඊළඟට මීට කල්ප 91කට කලින් විපස්සී කියලා බුදු කෙනෙක් පහළ වෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ සිකී වෙස්සබූ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ වෙනවා. අන්නේ සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ කියන්නේ මීට කල්ප 31කට පෙර පහළ වෙච්ච සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කෙනා දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා එදා ඒ ශාසනය තුල පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන සිල්වත් ජීවිතේ ගත කරපු භික්ෂුණිය. එතකොට බලන්න දිව්‍ය ලෝකෙන් මනුලොවට ඇවිල්ලා සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා භික්ෂුණියක් හැටියට ආරාමයක සිල් ගුණ දහම් පුරමින් කටයුතු කරා. එහෙම කටයුතු කරනකොට චෛත්‍යයක් තියෙනවා. බොහොම ලස්සන චෛත්‍ය මළුවක් තියෙනවා. මේ මළුව අමදිනවා, බෝ මළුව අමදිනවා, විහාරේ වතාවත් කරනවා. මේ ආරාමේ වැඩ හිටියා බොහෝම සිල්වත් ගුණවත් බල සම්පන්න 이르දි බල සම්පන්න රහත් භික්ෂුණීන් වහන්සේලා. දවසක් Taman චෛත්‍ය මළුව අමදිනකොට මේ රහත් භික්ෂුණීන් වහන්සේ නමක් මේ මළුවෙන් යනකොට කිඹුහුමක් ගියා. ඒ කිඹුහුමත් එක්ක 10න් හොටු ඒ වගේම කටින් ඉබ්බසෙම සම්පූර්ණයෙන්ම ඒ කිඹුහුමත් එක්ක අර මළුවට බිමට වැටුණා. ඒ වෙලාවේ මේක දැක්ක ගමන් කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අර භික්ෂුණියකට දැන් ඔබ හිතන්න කැස්සක් සමහරට කිඹුහුමක් නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අසනීපයක් වෙන්න පුළුවන්. හිම්බිරිසා වගේ ඇදිලා. ඒ නහයෙන් වැටිච්ච හොටු ටිකයි පමාන්ලාවට වමන යන්න වගේ ගිහිලා කෙල ටිකක් වැටෙනවා වෙන්න පුළුවන්. ඒත් එක්ක කේන්ති ගියා. කේන්ති ගිහිලා අර මිදුල අමදින මේ මළුව අමදින අතරේ පුදුම කේන්තියකින් අර වැටිච්ච සෙම ටික බලලා වචනෙන් නිඳා කරන්න පටන් ගත්තා. මේ මහ පහත් කෙනෙක් කියලා බොහොම පහත් වචන වලින් වචනෙන් නිඳා කරා.
මේ වෛශ්‍යාව මේ ගණිකාවක්නේ කියලා ඒ වගේ පහත් වචනවලින් බනින්න පටන් ගත්තා. මේ මළුව අපිරිසිදු කරා අර සෙම කියලා දාලා මළුවට කියලා බැන්නා. දැන් බලන්න මේ රහතන් වහන්සේ නමකට රහත් භික්ෂුණියකට හිත අපහදවාගෙන නිඳා කරලා වචනෙන් බැනලා මේ රැස් කරගත් අකුසලෙන් එතන බලවත්ම උනේ සිල්වත් ගුණවත් රහත් භික්ෂුණියකට වෛශ්‍යාව මේ ගණිකාවක් තව බොහොම නපුරු පහත් වචනවලින් ඔබ බලන්න සමාජ මිනිස්සු කොච්චරනම් යම් කේන්තියට වෛරයට කාන්තාව තවත් කාන්තාවන්ට එවැනි පහත් වචන භාවිතා කරන. එවැනි පහත් වචනවලින් බැනවදින. ඒ වචනේ අකුසලේ කොච්චර සසර එනවද කියන්නේ වෛශ්‍යාවක් කියලා බැනවැදිච්ච අකුසලෙන් අර රහත් භික්ෂුණියට මරණින් මත්තේ කෙලින්ම වැටෙන්නේ නිරේට. අපායේ බොහෝ කාලයක් දුක් විඳලා අපායෙන් අපායට දුක් විඳා. එහෙම අපායෙන් අපායට පැහිලා අපායෙන් උඩට ආවනම් උපෝපං හැම ආත්මයකම වෛශ්‍යාවක් හැටියට සසරි දුක් විඳින්න සිද්ධ වුණා. එවැනි ආත්ම භාවමයි ලැබුණේ. උපෝපං ආත්ම භාවවල වෛශ්‍යාවක්. නොයේක් දෙනාගෙන් පීඩනවලට පත් වෙනවා. හැබැයි බොහොම ලස්සන ශරීරයක් ඇතුව උපදින. ඒ නිසාම ඒ වෛශ්‍යාවක් හැටියට සමාජයේ යන තැන හිරිහැර කරදරවලට පත් වෙනවා. එතකොට බලන්න තමන් රැස් කරගත් අකුසල විපාකේ පස්සෙන් එන ආකාරය. මෙහෙම සසරේ බොහෝ කල් දුක් විඳ ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. එතකොට බලන්න ඒ අතර බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයේ බණහලා එදා බඹසර සීල් ආරක්ෂා කරා කාශ්‍යප බුද්ධ ශාසනය. අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එදා බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරලා ඒ බඹසර රැකපු පිනෙන් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුණා. එහෙම දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් ඉඳලා තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වෙනකොට දෙව්ලොවින් පහළ වෙලා ඇවිල්ලා ඕපපාතික උපදින්නේ. ඒක හරි පුදුම කතාවක්. ඒකට හේතු වෙන්නේ සසරේ තමන් කරපු ප්‍රාර්ථනය. තමන් සසරේ අර වචනෙන් සිද්ධ කරගත් අකුසලයට විපාක ගෙවුවා වගේමයි පින් කරා. තමන් පින් කර ඒ වගේම කල්ප 92කට පෙර බුදු කෙනෙක්ගේ නැගණියක් වෙලා උපදින්නත් මොනතරම් පිනක් තියෙන්න ඕනද? බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා තියෙනවා, බණ අහලා තියෙනවා, මෙහෙම පින් කරා. ඊළඟට කල්ප 36කට පෙර සිකී බුදුහාඳුරන්ගේ ශාසනය පැවිදි වුණා. ඒ පැවිදි ගුණධර්ම රැකගෙන ඉන්න අතරේ තමයි ද්වේෂයෙන් භික්ෂුණියකට පහත් වචන වලින් ගරහා කරලා ඒ රැස් කරගත් අකුසල විපාකෙ මේ සසරේ ගෙවාගෙන යන්නේ. එතකොට රැකපු සීලේ ආනිසංසත් ලැබෙනවා. තමන් පැවිදි ජීවිතයක් තුළ ගුණධර්ම පිරුවා නම් ඒකේ විපාකෙත් ලැබෙනවා. හැබැයි අර වචනෙන් කරපු අකුසල විපාකෙත් පස්සෙන් එනවා. ඒ නිසා පින්පව් විපාක දෙකම සසරේ තමන්ගේ පස්සෙන් ආවා. මේ අම්බපාලිය අඹවණේ පහළ වෙච්ච නිසා තමයි අම්බපාලිය කියලා කියන්නේ. අඹවණේ පහළ වෙච්ච කෙනා. දැන් මේ රාජකුමාරවරු හැමෝම පොරකන නිසා පොදු වෛශ්‍යාව බවට පත් කර. නගරයේ බොහොම ලස්සන භූමියක් අඹවණයත් එක්කම රාජ්‍යයෙන් පැවරුණු රාජකුමාරවරුන්ට රිසිසේ තමන්ට පරිහරණය කරන්න පුළුවන් පොදු වෛශ්‍යාව බවට රාජ්‍යයම පත් වුණා. එතකොට බලන්න ලස්සන ශරීරයක් ඇතුව ඉපදුණා. පෙර සසරේ කරපු අදිෂ්ඨානයක් මත ඕපපාතිකවත් ඉපදුණා. ඒකත් හරිම ආශ්චර්යමත් දෙයක්. දැන් පින බලවත්. හැබැයි පින බලවත් වුණාට අර අකුසලෙන් කොච්චර ලස්සන වුණා රාජ සැප සම්පත් ලැබුණා රාජකුමාරවරු ඇසුරු කරා සියලු රාජකුමාරවරුන්ගේම වෛශ්‍යාව හැටියට අන්තිම රහත් වෙන්න පින තියෙන ආත්මෙන් ඒ අකුසලේ කොටසක් ගෙවන්න ඕන. මේ අම්බපාලියගේ ලස්සන නිසා යාබද රාජකුමාරවරුන්ට ආරංචිය ගියා. එතකොට මේ අතර ඔබ දන්නවා බිම්බිසාර රජ පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පෙර බිම්බිසාර රජුරවන්ටත් අම්බපාලිය ගැන හිත වැටුණා. අම්බපාලිය ගැන අහන්න ලැබිලා ලිච්ඡවි රාජකුමාරවරුන්ට දැනුම් දීලා බිම්බිසාර රජුරුවත් අම්බපාලියව ගෙන්නගෙන ඒ වෛශ්‍යාව පරිහරණය කරලා තියෙනවා. ඒ හේතුව මුල් කරගෙන බිම්බිසාර රජුරවන්ට දාව අම්බපාලියට දරුවෙක් ලැබුණා. ඒ තමයි විමල කොණ්ණඤ්ඤ කියලා තමයි මේ දරුවට නම. මේ විමල කොණ්ණඤ්ඤ තරුණ වයසට එනකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තරුණ වයසේදීම විමල කොණ්ණඤ්ඤ පැවිදි වුණා. පැවිදි වෙලා ඉක්මනින්ම බණ භාවනා කළ උතුම් අරහත්ත්වයට පත් වෙනවා. විමල කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. මෙන්න මේ විමල කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ නිසා තමයි අම්බපාලිය පැවිදි වෙලා ධර්මාවබෝධය ලබන්නේ තමන්ගේම පුතා නිසා ධර්මයට යොමු. එතකොට මේ අම්බපාලිය අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ටික කාලයක් යනකොට
විශාලා මහනුවරට බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් ඇති වුණ. රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය තුන්බියෙන් වෙලිලා ගියා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ රතන සූත්‍රය දේශනා කරලා මුළු විශාලා මහනුවර නගරයටම පිරිත් පැන් ඉහලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ මේ විශාලා මහනුවරට ලබලා දුන්නා. ආයමත් ශාස්ත්‍රීයත්වයට පත් වුණා. තුන්බිය දුරු වුණා. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් සම්පූර්ණ වෙගෙන එනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. එදා බේලුව ගමේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රාජ්‍යයට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ අම්බපාලියට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ ලිච්ඡවී රාජධානියට විශාලා මහනුවරට වැඩම කරලා. අම්බපාලිය ඉක්මනට තමන්ගේ සේවකයන් සේවිකාවන් පිරිවරාගෙන අම්බපාලිය බොහොම ධනවත් වෙනකොට හැම රාජ කුමාරයෙක්ම මුදලක් ගෙවන්න ඕනේ අම්බපාලියට. අශ්ව රථයක් සෝදානම් කරගෙන පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ හෙට දවසේ මගේ නිවසට තථාගතයන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා පිරිවරාගෙන දානයට වඩින සේක්වා. මම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දානී සූදානම් කරන. බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ ආරාධනය පිළිගත්. මේ අතරේ ලිච්ඡවී රාජකුමාරවරුන්ටත් ආරංචි වුණා අන්න තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ විශාලා මහනුවරට වැඩම කරලා. ලිච්ඡවී රාජකුමාරවරු බොහොම ලස්සනට ඇඳ පැළඳ ගන්න ආසයි කිය. ඒ අයට වෙන වෙනම වර්ණවත් ඇඳුම් තියෙනවා. ඒ වර්ණයට අදාළ විදිහටම අශ්ව රථ තිබිලා තියෙනවා. ලිච්ඡවී රාජකුමාරවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්න ඒ අය වෙන වෙනම ඇඳුම් වලින් සැරසුණා. සමහර රාජකුමාරවරු කහපාට ඇඳුම් වලින් සැරසිලා කහපාට අශ්ව රථවල නැගලා කහපාට කොඩි සේසත් අරගෙන පිටත් වුණා. සමහර රාජකුමාරු රතු පාට ඇඳුම් වලින් සැරසිලා රතු පාටින් සරසපු අශ්ව රථවල නැගලා කොඩි සේසත් රතු පාටින් අරගෙන පිටත් වෙනවා. සමහරු සුදු පාට රත්තරම් පාට. මේ පිරිස ඈතින් දකින්නකොට පේන්නේ දෙවියන් දිව්‍ය සේනා පිරිවරාගෙන එනවා වගේ කියලා. දැන් ලිච්ඡවී රාජකුමාරවරු මේ විදිහට ලස්සනට කරත්තවල පාටින් පාට වර්ණවත් ඇඳුම් ඇඳලා පාටින් පාට වර්ණවත් කරත්තවල සැරසිලා පිටත් වුණා. අම්බපාලිය බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරලා පුදුම සතුටින් තමන්ගේ අශ්ව රථයේ නැගලා අර පිරිසත් එක්ක ආපහු යනවා. යනකොට ලිච්ඡවී රාජකුමාරවරු ටික එනවා පොලිමට කරත්තවල ලස්සන. අම්බපාලිය මොකද කරේ තමන්ගේ කරත්තේ අර රාජකුමාරුගේ කරත්තවල පැත්තකින් හැප්පුවා. හප්පගෙන වද්දගෙන ගියා. ඒ වෙලාවේ රාජකුමාරුන්ට කේන්ති ගියා. කරත්තවලින් බැහැලව මොකද මේ අපේ කරත්තවල වද්දගෙන යන්නේ මොකද මේ කියලා කේන්ති. ඒ වෙලාවේ අම්බපාලිය කියනවා මට පුදුම ලාභයක් ලැබුණා. මම බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට මං ආරාධනා කරා හෙට දවසේ දානේ. බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ ආරාධනය පිළිගත්තා. එතකොට ලිච්ඡවී රාජකුමාරවරු කරත්තවලින් බැහැලා කියනවා අනේ අම්බපාලිය අපි මේ යන්නේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයට ආරාධනා කරන්න. ඔබට අපි කහවණු ලක්ෂයක් දෙන්න. අපිට ওই දානි දෙන්න කියව. අම්බපාලිය කියනවා කහවණු ලක්ෂයක් නෙමෙයි. මේ ලිච්ඡවී රාජධානියම මගේ නමට පැවරුවත් මම නම් දානේ ආපහු කාටවත් දෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ලිච්ඡවී රාජකුමාරවරුන්ට කියවෙනවා අහෝ කාන්තාවකට අපි පෙරදුනා නොයිද කියලා. අවසානයේ ලිච්ඡවී රාජකුමාරවරු යන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන. ඊන් වන්දනා කරලා දානෙට ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ රාජකුමාරවරුනි මේ දැන් ටික වෙලාවකට පෙර ආරාධනයක් පිළිගත්තා කියලා. අම්බපාලියගේ ආරාධනයේ තථාගතයන් වහන්සේ පිළිගත්තා. දැන් බලන්න එතකොට රාජකුමාරවරු ඇවිල්ලා රජවරු ආරාධනා කරා බුදු කෙනෙක් ඊට පෙර බාරගත් ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේට කලින් ආරාධනා කරේ කවුද? මෙයා වෛශ්‍යාවක්ද? මෙයා හිඟන්නේද්ද? මෙයා කවුද? ඒක නෙමෙයි. බුදු කෙනෙක්ගේ ස්වභාවය රජ කෙනෙක් ඇවිල්ලා පසු ආරාධනා කරත් පෙර බාරගත් ආරාධනා ප්‍රතික්ෂේප කරලා මෙයා ධනවත් කෙනෙක් මෙයාගේ එක හොඳයි කියලා එහෙම බාරගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ රාජකුමාරුනි මේ ටික වෙලාවකට පෙර ආරාධනාවක් පිළිගත්. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන අම්බපාලියගේ නිවසට වැඩම කරනකොට නිවස ඉදිරියේ තියෙන ලස්සන අඹවනේ. මේ අඹවනේම අම්බපාලිය සරසලා ලස්සන්ට මණ්ඩප හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට වැඩඉන්න ආසන සකස් කරලා ප්‍රනීත විදිහට අම්බපාලිය දානය පූජා කරා.
බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා අම්බපාලිය රන් කෙන්ඩියකින් පැන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන් වක් කරලා මේ උයනම අම්බපාලියගේ ඒ උයනත් ගොඩනැගිලි සියල්ලත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සඟ සතු කරලා ඒ අඹවනේ පූජා කර. ඒ තමයි අම්බපාලි අඹවනේ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි අද පටන් ඔබවහන්සේටත් සංඝයාටත් මේ ආරාමයක් කොට මේ අඹවනේ මේ උයනම පූජා කරනවා. තථාගතයන් වහන්සේ මේ උයන පරිහරණය කරමින් මේ බිමේ වැඩ ඉන්න සේක්වා. බුදුරජාණන් වහන්සේ ඒ උයන පිළිගත්තා. පිළි අරගෙන දින කීපයක් අම්බපාලියගේ අඹවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තමයි පිරිනිවන් පාන ගමන පිටත් වෙන්නේ. එදා විශාලා මහනුවර අම්බපාලි අඹවනේ ඉඳන් තමයි කුසිනාරාව කරා පිරිනිවන් පාන ගමන වැඩම කරන්න. පිංහතුනි ඔය අම්බපාලිය වයසට යනකොට තමන්ගේ පුතා තමයි අර විමල කොන්නඤ්ඤ මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් බණහලා පැවිදි වුණා. අර සියලු දේපල මේවා ශාසනයට පූජා කරා. ඒ සියල්ල කාමයන් අතහැරලා අම්බපාලිය පැවිදි වෙනවා. පැවිදි වෙලා පුදුම වීරියෙන් අම්බපාලිය බණ භාවනා කරන. ධර්මය දියුණු කරලා ටික කාලෙකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා බොහෝම ඉරදි බල සම්පන්න රහත් භික්ෂුණියක් බවට අම්බපාලිය පත්වෙනවා.